හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උපැන්න සහතිකයක් ලබා ගැනීමේ ප්‍රමාදය හේතුවෙන් කෝපයටපත් පුද්ගලයෙකු එම කාර්යාලයේ දේපළවලට සැලකිය යුතු හානි පමුණුවා ඇති බව හම්බන්තොට පොලිසිය වාර්තා කරනවා. ගොන්නෝරුව පහකණුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයා පසුගිය 4 වෙනිදා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සිය පියාගේ උපැන්න සහතිකයේ පිටපතක් එල්ලුම් කර තිබුණා. අදාළ පත්‍රිකා පුරවා බාර දීමෙන් පසු නියමිත වේලාවට සහතිකය ලබා ගැනීමට නොහැකි වීමෙන් කෝපයටපත් මෙම පුද්ගලයා කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් විමසීම් කර ඇති බව පොලිස් වාර්තා මගින් හෙළි වී තිබෙනවා. සිය ඉල්ලීමට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොලැබීම හා ප්‍රමාදය තවදුරටත් දිගින් දිගටම සිදුවීමෙන් කෝපයටපත් මෙම පුද්ගලයා කාර්යාලය තුළට ගොස් පුටුවක් අතින්ගෙන මේසවලට මෙන්ම වීදුරු ජනෙල් වලටද පහර දී තිබෙනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් කාර්යාලයේ උපකරණ වලට සහ වීදුරු වලට සැලකිය යුතු හානි සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. සිතිය සම්බන්ධව හම්බන්තොට පොලිසියට ලැබුණු දැනුම් දීමක් අනුව සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ ඔහු යුද හමුදාවෙන් විශ්‍රාම ලැබූ අයෙකු බවයි. යම් මානසික ආතතියකින්ද පෙළෙන බවත් එහිදී අනාවරණය වී තිබෙනවා. මෙම සිද්ධිය හේතුවෙන් කාර්යාලයට රුපියල් ලක්ෂ 2ක පමණ හානියක් සිදු වී ඇති බවට තක්සේරු කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ. සැකකරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය විසින් කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම සිදුවීම හුදෙක්ම හුදකලා සිදුවීමක් නොවන බව පෙනෙන්නට තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශයේ ලේකම් කාර්යාලයේ උපැන්න සහතික ලබා ගැනීමේදී පුරවැසියන් බොහෝ දෙනෙකු අපහසුතාවලට මුහුණ දී ඇති බව පෙන්වමින් ප්‍රදේශවාසීන් විසින් සඳහන් කර තිබුණා. කාර්යාලයේ ප්‍රකාශකයෙකුද මෙම ගැටලුව පිළිගෙන ඇති අතර එයට ප්‍රධානම හේතුව රෙජිස්ට්‍රාර්වරයෙකු කාර්යාලයේ නොමැතිකම බවයි සඳහන් කර තිබෙන්නේ. කෙසේ වෙතත් මෙම සිදුවීම ප්‍රදේශයේ රාජ්‍ය සේවා කාර්යක්ෂමතාවය පිළිබඳව ගැටලු මතු කරන අතර එවැනි අවස්ථාවල සිදුවන ප්‍රමාද සහ අපහසුතා ජනතාව තුළ ඇති කරන ආතතිය හා පීඩනය පිළිබඳව අවධානය යොමු කරනු ලබනවා. යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.